Facebook එකේ ලයිව් ඇවිල්ලා සියදිවි නසාගත්ත සිදුවීම ගැන මේ දවස්වල හැමෝම කතා කරනවා. ඒ ඇයි ඒ වගේ තීරණයක් ඔහු ගත්ත කියලා වගේම ඔහුගේ ආදරණීය මවට මුහුණ දීමට සිදු ඛේදනීය ඉරණම ගැන. දකුණු කොරියාවේ රැකියාවට ගොස් උපයාගත් මුදලින් ඔහු සැප පහසු ජීවිතයක් පවා ගතකොට තිබෙනවා. සුඛෝපභෝගී නිවසක්, වාහන වගේම කෝටි ගණනක දේපල ඔහුට හිමි වී තිබෙනවා. ඔහුගේ මාව විසින් ඔහුගේ සහෝදරයාට ඔහුට හිමිව තිබූ මුදල් මෙන්ම ඔහු අලුතින් ඉදිකළ නිවස පවරා දුන් බව කියන සිදුවීම සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ඔහු තම මව සමග ඉතාමත් හොඳින් සිට ඇති අතර මව සමග අමනාපයක් තිබී නොමැති බවද වාර්තා වෙනවා. ඔහු මීට අවුරුදු කිහිපයකට ඉහතදී මිනෝලි නම් තරුණියක සමගින් යුග දිවියට පත්වී ඇති අතර ඇය සමග බොහෝ කාලයක් පිටරට වාසය කර තිබෙනවා. ඉන් අනතුරු ඔහු ලංකාවට පැමිණ ඇති අතර නැවත විදේශගතව බිරිඳ ළඟ සිටීමේ උවමනාවෙන් පසු වූ බවද වාර්තා වෙනවා. නමුත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ යම් අර්විහිරතාවයන් කිහිපයක් නිසා ඔහුට සිය බිරිඳ වෙත යාමට නොහැකිව තිබෙනවා. එම තරුණයා Facebook ලයිව් පැමිණ මෙම සිදුවීම සිදු කර ගැනීමට දින කිහිපයකට පෙර Facebook මේ පෝස්ට් එක පළ කර තිබෙනවා. මේ තරුණයාගේ හොඳම යහළුවෙක් තම පාසල් මිතුරාගේ මිය යාම පිළිබඳව මෙන්න මේ වගේ පෝස්ට් එකක් ෂෙයා කරලා තිබුණා. මිනෝලි ධනුෂ්කා ගෙදර අම්මා නංගි මල්ලි යාලට මෙහෙම බොරුවට මිනිස්සු දෙස් දෙවොල් තියනවා දැක ඇයි ඔයා මෙහෙම සද්ද නැතුව ඉන්නේ? ඔයා පේජ් වල මිනිස්සුන්ට සල්ලි දීලා දුක කියලා බොරු ආරංචි යවන්න දෙයක් නැහැ. ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා වෙච්ච දේවල්. ඔයාව මෙහෙම මෙන්ෂන් කරලා මෙහෙම දාන්න හිතුවේ නැහැ. ඒත් මට යාළුවා වෙලා ඌ ගැන තියෙන කැක්කම ඔයාට නෑනේ. ඔයාට ඔයාගේ නිවැරදි බව ඔප්පු කර ඉන්න අවශ්‍ය නැහැ. මේ යන බොරු පෝස්ට් වෙනුවෙන් දෙයක් ඔයාගේ ප්‍රොෆයිල් එකේ දාන්නකෝ. ඔච්චර වොරි වෙනවනම්. කවුද කෙවා දොරවල් එක්ක ඉඩම් ලියා ගත්තේ? ඌට ඇති අයියෙක් නෑ නේද? කොරියාවේ වැඩ කරලා අම්මට සල්ලි එව්වද නැද්ද කියලා ඔයා දන්නවනේ නේද? මේ හැම දෙයකටම උත්තර ඔයා ගාව තියෙනවා. මැරෙන්න ඉන්නේ එකෙක් බොරු කියන්නේ නෑ. ඌ මට කියපු දේ මම දැන් කියන්නම්. මචං කේඩියා. මම මිනෝලිව කසාද බැන්දේ හැමෝම එපා කියද්දි තනි තීරණයට කිව්වා. ඒත් ඒ කිව මම මැච් එකක් ගහලා කොරියාවටත් ගත්තා කිව්වා. ඒත් ඒකිට දැන් ඕනි මගෙන් අයින් වෙන්න කිව්වා. ඒකි කොරියාවේ එකෙක් එක්ක සෙට් වෙලා දැන් ඒකිට ඕනි කොරියාවේ දිගටම ඉන්න මැච් එකක් ගහන්න කිව්වා. මට සල්ලි වැඩක් නෑ කිව්වා. මට මානසික නිදහස නෑ බං කිව්වා. මම මේ දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න හිතුවේවත් නෑ. ඒත් ඔයා වැරදි නෑ කියලා ඔප්පු කරන්න මහන්සි වුණාට අර අහිංසක ගෙදර අය වෙනුවෙන් කිසිම දෙයක් කියන්නේ නෑනේ. ඔයා දුක් විඳා, පෞල් ප්‍රශ්න තිබ්බා. කසාද ජීවිතේ එහෙම දේවල් වෙනවා. එහෙනම් ඔයාට ලංකාවේදීම එයාගෙන් අයින් වෙන්න තිබ්බා. ඇයි ඔයා ඒ දේවල් ඉවසගෙන ඉඳලා කොරියාවට ගියාම වෙනස් වුනේ? මේවා මාස්ටර් ප්ලෑන් නෙවෙයිද? කොරියාවට ගිහින් මෙච්චර දේවල් මේ විදියට කරන්න ඔයාට හරියට වීසා එකක්වත් නැතිව භාෂාවක් බැරිව ඔයාට තනියම බෑ. කවුද මේ දේවල් පස්සේ ඔයා එක්ක ඉන්නේ? ඔයා දැන් අයින් වෙන්න ආයෙ ඔයාගෙන් පලි ගන්න කෙනෙක් නෑ. ඔයා ඔයාගේ ජීවිතය හදාගන්න. ඒත් මගේ යාළුවා ගැන, පවුලේ අනිත් අය ගැන යන මේ බොරු නිවුස් ප්‍රචාරය කරන්න එපා. එච්චරයි ඕනි. කුමාර නම් මේ යාළුවගේ පෝස්ට් එකෙන් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් අපිට තේරෙනවා. ඔහුගේ බිරිඳගේ තිබූ වෙනත් සම්බන්ධතාවයක් නිසා ඔහු මේ තත්වයට පත්වී ඇති අතර එයට ඔහුගේ ආදරණීය මව ඇගේ මල්ලි පාදක කර නොගන්නා ලෙසට බොහොම ආදරෙන් ඔබ සැමගෙන් ඉල්ලනවා. බොරු ප්‍රචාර කටකතාවලට නොරැවටි සත්‍ය සිදුවීම් පමණක් නැරඹීමට විශ්මිත විශ්වයේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනට මාළගාවට එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.